අද අපි බලමු කොහොමද ඔයාලා ගැම්මට ඔයාලගේම කියලා සයින් එක ඔයාලගේ අත්සන ඩිජිටල් සයින් එකක් කරගන්න කියලා. ඉතින් පළවෙනියටම යන්න මේ වගේ කැමරා ඔප්ෂන් එකට ගිහිල්ලා මේ විදිහට ෆොටෝ එකක් ගහගන්න. එහෙම නැත්නම් කැමරා එක ස්කෑන් මොඩ් එකට ගිහිල්ලා එතන ස්කෑන් කරගන්න. දැන් ගොඩක්ම ඩොකියුමන්ටේෂන් කියලා තියෙන ඒක ස්කෑන් මොඩ් එක. එහෙම නැත්නම් ඔයාලා ස්කෑන් කියලා වෙනම ඇති. ඊට පස්සේ ඒ ෆොටෝ එක මේදර Google එකට ගිහිල්ලා ඔයාලා බැක්ග්‍රවුන්ඩ් රිමූවර් කියන එක ඒ විදිහට සර්ච් කරගන්න. එතකොට ඔයාලට පෙන්නනවා මේ වගේ වෙබ් එකක් වෙබ් පේජ් එක. එතකොට මෙතනින් පළවෙනියටම තියෙන එක ක්ලික් කරගන්න. එතකොට ඔයාලා එකන් යනවා එයාලා මෙන්න මේ වගේ වෙබ් පේජ් එකකට. එතකොට මෙතනින් ඔයාලට කරන්න තියෙන ඔයාලට මේකේ ගොඩක් ඔප්ෂන්ස් තියෙනවා. තව එක එක ඒවා බැක්ග්‍රවුන්ඩ් රිමූව් කරනවට අමතරව එතකොට ඔයාට මෙතනින් අප්ලෝඩ් ඉමේජ් කියන එක ක්ලික් කරාට පස්සේ ඔයාලට පෙන්නනවා මෙන්න මේ වගේ එකක්. එතකොට ඒ කියන්නේ අප්ලෝඩ් ඉමේජ් දුන්නාන් පස්සේ තමයි ඔයාගේ ඉමේජ් එක අප්ලෝඩ් වෙන්න සම්පූර්ණ view එක දෙන්නේ යාලා. එතකොට ඔයාලා එතනින් තියෙන ඔයාලගේ හොඳම සයින් එක කැප්චර් කරපු ෆොටෝ එක අප්ලෝඩ් කරන්න මේ විදිහට. එතකොට මේ විදිහට පොඩි වෙලාවක් යාලා ගන්නවා මේක ප්‍රොසෙස් කරගන්න. එතකොට මෙන්න මේ විදිහට ප්‍රොසෙසිං ස්ටෙප් එකකින් පස්සේ ලස්සන ඩිජිටල් සයින් එකක් එයාලා හදලා දෙනවා. මේක අපිට මොබයිල් එකෙන් රිලේසිම් කරගන්න පුළුවන් සහ එම පෙන්නේ ඔයාලට මොබයිල් එකෙන් කරන්න කොහොමද කියන එක. ඊට පස්සේ අපි බලමු මේක PC එකකින් කරගන්න කොහොමද කියලා. ෆස්ට් ඔයාලා මොබයිල් එකෙන් ගහපු ෆොටෝ එක මේක PC එකට අප්ලෝඩ් කරගන්න ඕන. අපිට ඒක WhatsApp හරහා අප්ලෝඩ් කරගන්න. එහෙම නැත්නම් data cable එක කනෙක්ට් කරලා ඉවරලා එතන DCIM වලින් අපිට පුළුවන් ඒක අප්ලෝඩ් කරගන්න. එහෙම කරලා ඔයාලාට කරන්න තියෙන්නේ ඉස්සෙල්ලා විදිහටම නෙට් එකට ගිහිල්ලා මේ විදිහට බෑග්ග්‍රවුන්ඩ් රිමූවර් කියලා සර්ච් කරලා මේ මුලින්ම එන සයිට් එක සිලෙක්ට් කරගන්න. එතකොට ඒ කියන්නේ එතන ඔයාලා බෑග්ග්‍රවුන්ඩ් රිමූවර් ගිහුවම කීපයක් එනවා. ඒ කියන්නේ එක එක විදිහේ ඒවා. ඒතකොට ඔයාලා එතනින් හොඳම එක තමයි තෝරගන්න. හොඳම එක විදිහට එන්නේ මේ පළවෙනිම එක. ඒතකොට පළවෙනිම එක තෝරගන්න. ඒක ක්ලික් කරාට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ view එකක් පෙන්වන්නේ. එතකොට මෙතැන්දිත් ඔයාලට එනවා මේ විදිහටම ඉස්සෙල්ලා මොබයිල් එකෙන් කරා වගේ අප්ලෝඩ් ඉමේජ් කියලා එනවා. එතකොට ඔයාලට බලා ගන්න පුළුවන් පල්ලෙහාට ගියාට පස්සේ තව එක එක දේවල් තියෙනවා. මැජික් බ්‍රෂ් අනිම ඒ වගේ අනම්මන ගොඩාක් දේවල් මෙතන තියෙනවා. ඔයාලට පුළුවන් මේ හැම එකම යූස් කරලා ඔයාට ඕන දේවල් මොන හරි තියෙනවා ඒව යූස් කරලා ඉදිරියට අපි ඉස්සරහට ඒකෙන් වීඩියෝ එකක් ගේන්නම්. එතකොට දැන් කරන්න දෙන ඔයාලට අප්ලෝඩ් ඉමේජ් කියන බටන් එක ක්ලික් කරලා ඔයාගේ ඉමේජ් එක අප්ලෝඩ් කරගන්න මේ විදිහට. ඒ බටන් එක ක්ලික් කරාම පස්සේ ඔයාව යන්නේ කෙලින්ම ඔයාගේ ෆයිල්ස් ඒ තියෙන ඒ ඩොකියුමන්ට්ස් වලට. එතකොට එතනින් ඔයා සේව් කරලා තියෙන තැනින් මේ විදිහට අප්ලෝඩ් කරගන්න. එතකොට ඔයාට මෙන්න මේ වගේ view එකක් තමයි හම්බ වෙන්නේ. එතනින් පස්සේ දැන් ඔයාට පුළුවන් මේ විදිහට කලින් තිබ්බ තත්ත්වය කියන්නේ කලින් සයින් එක කොයි විදිහද දැන් කොයි විදිහද කියලා උඩින් උඩ ක්ලික් කරලා බලලා උඩ තියෙන මේක අර දෙපැත්තට බෙදලා වගේ පොඩි මේකක් තියෙනවා. ඒක ක්ලික් කරලා ඔයාලට බලා ගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට පුළුවන් මේක ෆ්‍රී ට්‍රයල් දීලා මේක ඩවුන්ලෝඩ් කරගන්න ඒවයි කරගන්න පුළුවන්. සහ ඊළඟට ඔයාට නැත්නම් එහෙම නැත්නම් රයිට් ක්ලික් කරාට පස්සේ මේක සේව් ඉමේජ් දෙන්න පුළුවන්. එතකොට සේව් දීලා ඉවර එහෙම කරගන්න පුළුවන්. එහෙම නැත්නම් කොපි ඉමේජ් දෙන්න පුළුවන්. එතකොට දැන් මම මේ යන්නේ සේව් ඉමේජ් දීලා. එතකොට සේව් ඉමේජ් දුන්නාට පස්සේ අපේ මේවා කොහෙට හරි සේව් වෙනවා. එතකොට ඔයාට ලේසිම හොඳම තැනක තමයි මේක සේව් කරගන්න. ඒ කියන්නේ ඔයාලට ගන්න ලේසිම ගන්න පහසුම තැනක තමයි මේක සේව් කරගන්න ඕන. එතකොට තමයි ඔයාලට ගන්න ලේසි. ඊළඟට දැන් කරන්නේ කොපි ඉමේජ් දෙනවා. එතකොට මේක ඔයාගේ කොහෙවත් සේව් වෙන්නේ නැහැ. මේක ඔයාගේ ක්ලිප්බෝඩ් එකට තමයි කොපි වෙන්නේ. එතකොට එතනදී ඔයාට පුළුවන් අපි මේ විදිහට ඩොකියුමන්ට් එකකට මං ඔයාලා වෙනුවෙන් ඩොකියුමන්ට් එකක් බොරු ඩොකියුමන්ට් එකක් දැන්ට හදනවා. ඒතර ඒක මේ විදිහට හදාගත්තොත් අපි අවසානෙට ඒ කියන්නේ ඔයාලා සයින් එක දාන්න තියෙන ගොඩක් ඇත්තටම හැම ඩොකියුමන්ට් එක වගේම සයින් එක දාන්න දෙන්න අවසානෙට. ඒතර අවසානෙට මම මේක ටයිප් කරගත්තොත් සයින් එක දාන්න ඔයාලට බලා ගන්න පුළුවන් මේ වගේ view එකක්. එතකොට මෙතනට සයින් එක දාන ඔයාලගේ ඩිජිටල් සයින් එක ඔයාලා හදාගත්තු එක මෙතනට අප්ලෝඩ් කරගන්න. දැන් ඒ කියන්නේ මේක ඔයා කොපි කරගත්තා නම් ඔයාට පුළුවන් මේක කෙලින්ම ගිහලා control V කියන ෂෝට්කට් එක දීලා
පේස් කරගන්න. එහෙම නැත්නම් ඔයාලට පුළුවන් රයිට් ක්ලික් කරලා මේක පේස් කරගන්න. එහෙම නැත්නම් ඔයා සේව් කරගත්තා නම් ඩවුන්ලෝඩ් කරගත්තා නම් ඔයාලට පුළුවන් ඒක සේව් වෙලා තියෙන ෆයිල් එකට ගිහිල්ලා කොතනද ඒක සේව් වෙලා තියෙන්නේ කියලා බලලා ඒක මෙතනට අප්ලෝඩ් කරගන්න. ඒතර මෙහෙම අප්ලෝඩ් කරගත්තට පස්සේ ඔයාලට පුළුවන් මේක හදාගන්න. කියන්නේ මේක ක්‍රොප් කරලා ඒ වගේ කරලා හදාගන්න පුළුවන්. ක්‍රොප් කරන කලින් ඔයා මුලින්ම කරන්න ඕන මේක මිනිමයිස් කරලා හදාගන්න එක. එතකොට මේකන්ට වගේ ඔයාලට හදාගත්තට පස්සේ ඔයාලට පුළුවන් මේ විදිහට ගිහිල්ලා මේක පොඩ්ඩක් ඒ කියන්නේ එහාට මෙහාට කරන්න පුළුවන් අපිට හසුරවන්න පුළුවන් විදිහට හදාගන්න. එතකොට එතනින් පස්සේ තමයි ඔයාලට ආයි රයිට් ක්ලික් කරලා මේක උඩ ඔයාලට එන ක්‍රොප් කියලා ඔප්ෂන් එකක් ඒ ක්‍රොප් ඔප්ෂන් එක දුන්නාට පස්සේ ඔයාලට ක්‍රොප් කරගන්න පුළුවන්. මම ඒක ඉස්සරහට පෙන්නන්නම් ඔයාලට හරියටම කරගන්න කොහොමද කියලා. අපි දැන් බලමු. දැන් මම මේ කරේ මේ copy and paste විදිය. අපි ඊළඟට බලමු කොහොමද මේක සේව් කරගත්තු එක අපි ඩවුන්ලෝඩ් කරගත්තු එක මෙතනට අප්ලෝඩ් කරගන්න කියලා. එහෙමනම් අපි දැන් මම මේ සයින් එක මෙතනින් අයින් කරනවා. අයින් කරලා අපි යන් සේව් කරගත්ත තැනට ෆයිල් එකට ගියාට පස්සේ එහෙම නැත්නම් අපි දැන් වෙබ් පේජ් එකට ගියොත් අපිට මේක ඇදලා දාන්න බෑ අතන. ඒක නිසා අපි ෆයිල් එකට ගිහිල්ලා එතනින් සේව් කරගත්ත එක අරගෙන තමයි මෙතන දෙන්න ඕන. මොකද සමහර ඒවා තියෙනවනේ අපිට ඇදලා දාන්න පුළුවන් විදිහට. ඒතකොට දැන් මෙතන නම් වෙබ් පේජ් එකෙන් එහෙම ටිකක් ඇදලා දාන්න අමාරුයි. ඒක නිසා අපි අන්න දැන් සේව් කරගත්ත එක ගත්තා මේ විදිහට අරගෙන ඒකත් මිනිමයිස් කරලා මේ විදිහට ගන්නවා. මිනිමයිස් කරාට පස්සේ ඔයාලට දැන් බලා ගන්න පුළුවන් ක්‍රොප් කරන කොහොමද කියලා. මිනිමයිස් කරන එක ඔයාලා දෙපැත්තෙන් මේක අදින්න යනවට වඩා මුලින්ම මිනිමයිස් කරනකොට කෙරවලවල් දෙක කියන්නේ දෙපැත්තේ ඉමේජ් එක දෙපැත්තේ කෙරවල් දෙකෙන් ඇදලා කරලා මේක හදාගෙන එතකොට තමයි මට ගානට එන්නේ. ඊළඟට ඔයා මේක කරන්න ඕන මේක සාමාන්‍ය ගානට ඉතින් මේක රයිට් ක්ලික් කරලා crop කියන ඔප්ෂන් එකට යන්න උඩ දකින්නද crop කියන ඔප්ෂන් එක. එහෙම ගිහිල්ලා ඔයා මේක තව පොඩි කරගන්න ඕනේ. ඒ කියන්නේ crop කරගත්තට පස්සේ අර මිනිමයිස් කරාට වඩා මේක වට කර zoom වෙලා එනවා. එතකොට ඒකෙන් තමයි වාගේ සයිඩ් එක පොඩ්ඩක් අර zoom වෙලා හොඳට ලස්සනට පේන්නේ. නැත්තම් මේක මිනිමයිස් කරාන් පස්සේ තවත් අර මිනිමයිස් වෙලා පේන මිසක් ඒ කියන්නේ zoom out වෙලා ඒ කියන්නේ පොඩියට පේන මිසක් ඒක ලොකු හොඳට පැහැදිලි පේන්නේ නැහැ. අපි පැහැදිලි බලා ගන්න ඕන. ඒ විදිහට crop කරලා ගන්න ඕනේ. ඊට පස්සේ crop කරාට පස්සේ ඔයාලට මේ විදිහට හදා ගන්න පුළුවන් ලොකුවට පොඩියට ඔයාලට කැමති ගන්නට ඒක හදාගන්න පුළුවන් ડોකියුමන්ට් එකේ ප්‍රමාණයට. ඔයාලා දන්නවා සාමාන්‍යයෙන් අපි ડોකියුමන්ට් එකක් ගත්තාම මේ වගේ මේ ගන්නට අප්ලෝඩ් කරන්න ගැති කියලා. ඒතකොට ඔයාලට හිතන විදිහට ඇත්තටම මේක හදා ගන්න පුළුවන්. මේකේ තියෙන ලේසිය තමයි ඔයාට කොහෙවත් ආයි සයින් කර ඉන්න දෙයක්වත් ඊට පස්සේ සොෆ්ට් කොපි එකක් එන එකක් ඔයාට අතින් ලියලා අතින් මේ සයින් කරලා එහෙම දෙන්න දෙයක්වත් නැහැ. වැඩෙක් වගේ ඔයාට පුළුවන් දැන් කෙලින්ම මේක ඩිජිටල් සයින් එක ඇදලා දාලා අප්ලෝඩ් කරන්න. ඒතර කෙලින්ම අර පොඩි ප්‍රොෆෙෂනල් ලුක් එකකුත් එතනට ඔයාට ඇඩ් වෙනවා. එතකොට මේ විදිහට තමයි ඔයාගේ ડોකියුමන්ට් එක බලා ගන්න පුළුවන්. අවසානට සේව් කරගන්න. සේව් කරලා මේක PDF මොඩ් එකෙන් බලා ගන්න පුළුවන් අපිට තව මේ විදිහට. මේ සේව් කරාට පස්සේ ඔයා ඇත්තටම ගිහිල්ලා save as වලට ගිහිල්ලා ඔයාගේ කොයි හරි ඔයාලට මතක ඉන්න තැනක මේක සේව් කරගන්නවා අනිවාර්යෙන්. ඒතොර ඒ සේව් කරනකොට ඔයා PDF මොඩ් එකෙන් මේ විදිහට සේව් කරගන්න. එතකොට එහෙම සේව් කරාට පස්සේ ඔන්න ඔයාලට පෙන්නනවා මෙන්න මේ වගේ view එකක්. අපි බලමු කොහොමද ඒක එන්නේ කියලා. එතකොට මෙහෙම තමයි ඔයාගේ සයින් එක අවසානයේට අවුට්පුට් එක එන්නේ. ඉතින් කොච්චර ලස්සන සයින් එකක්ද ලස්සනට හදාගන්න ඔයාට හොඳම සූටබල් ප්‍රොෆෙෂනල් ක්‍රමයක් තමයි මේක ඔයාගේ ඩිජිටල් සයින් එක ක්‍රියේට් කරගන්න. ඉතින් ඔන්න අද ලස්සන වීඩියෝ එකක් ගෙනාවා ඔයාලට වැදගත් වෙන ඇත්තටම ඔයාගේ ප්‍රොෆෙෂනල් කැරියර් එකට වැදගත් වෙන දෙයක්. ඉතින් ඔයත් මේ විදිහට ඩිජිටල් සයින් එක ලස්සන එකක් හදාගන්න හදලා පුළුවන් නම් කමෙන්ට් සෙක්ෂන් එකේ යන්නට අප්ලෝඩ් කරන්න. අපි බලමු කාගේද ලස්සන ඩිජිටල් සිග්නේචර් එක කියලා. ඉතින් guys ඩිජිටල් සිග්නේචර් අප්ලෝඩ් කරන ගමන් ඔයාලා subscribe පරකුත් දාලා share පරකුත් දාලා like එකකුත් දාන්න අමතක කරන්න එපා. ඉතින් see you soon.